ආයිබෝවන් මේ කිචන් විත් මමි YouTube channel එකයි. මම හදන්න යන මේ දෙල් වලින් හදන රසවත් කෑම එයා ෆ්‍රයර් එකේ තමයි හදන්න යන්නේ. මෙතන තියෙනවා හීනියට කපාගත්ත අමු දෙල්. මං ඒකට ලුණු මේස හැඳි කාලක් වගේ එකතු කරලා හොඳින් අතින් අනා ගන්නවා. ඒකටම මම තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරලා ඒකත් හොඳට අර දෙල් කෑලි වල ගෑවෙන්න හොඳට කවලම් කරගන්නවා. මෙතන තියෙන්නේ අමු දෙල්. ඉතින් ඔයාලට කැමති නම් මේක පොඩ්ඩක් වේල ගන්නත් පුළුවන්. වේලගෙන ගැඹුරු තෙලේ ලිපේ බැද ගන්නත් පුළුවන්. ඉතින් මම වේල ගන්න නැහැ. මේ තෙල් මේස හැඳි දෙකක් විතර දාලා මේක එයා ෆ්‍රයර් එකේ බැද ගන්නවා. එතකොට වැඩි තෙල් යන්නෙත් නැහැ. හරිම ලේසි. ඉතින් මේ එකින් එක කෑල්ල හොඳ ක්‍රිස්පි ගතිය වෙන්න මේ එයා ෆ්‍රයර් එකේ බැද ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ ක්‍රිස්පි ගතිය වෙන්න බැදගත්ත දෙල් ටික. ඔයාලට පේනවනේ මම එයා ෆ්‍රයර් එකේ බැදගත්ත දෙල් ටික. ඉතින් මේ දෙල් ටික ගැඹුරු තෙලේ බැදගත්ත වගේමයි එයා ෆ්‍රයර් එකේ අඩු තෙල් ප්‍රමාණයකින් ක්‍රිස්පි ගතිය වෙන්න බැද ගන්න පුළුවන්. එතකොට මේ සමහර දෙල් කෑලි එකට ඇලවිලා තියෙන්න පුළුවන්. එතකොට එක පැත්තක් විතරයි බැදිලා තියෙන්නේ. ඒව වෙන් කරලා ආපහු එයා ෆ්‍රයර් එකේ දාලා බැද ගන්න. හොඳට ඉඩ තියෙන භාජනයක් අරගෙන ඒකට මම සීනි තේ හැඳි එකක් දාලා අර බ්‍රවුන් කලර් වෙනකම් කර ගන්නවා. සීනි ටික බ්‍රවුන් කලර් වෙලා දිය වුණයින් පස්සේ උණු වතුර ටිකක් දාන්න. ඇල් වතුර දාන්න එපා. ඇල් වතුර දැම්මම සීනි ගුලි වෙන්න බලනවා. ඊට පස්සේ උණු වතුර දාලා ඉවර වුණාම ඔගොල්ලෝ ගන්න දෙල් ප්‍රමාණයට අනිත් සීනි ටික එකතු කරලා පැණි කරගන්න. මම මේ සීනි එකට එනසාල් කරල් දෙකකුයි ලුණු ටිකකුයි එකතු කරගන්නවා. එනසාල් කරල් එකතු කරගන්නකොට ඒක පොඩ්ඩක් මේ තලල එකතු කරගන්න. එතකොට සුවඳ වැඩි. ඒ වගේම මේ ඔගොල්ලෝ ගන්න දෙල් ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරගන්න. මතක තියාගන්න අපි දෙල් වලටත් ලුණු එකතු කරලා කවලම් කරගත්තා. ඉතින් මේ මදි පාඩුවට තමයි මේ පැණි එකට සීනි එකතු කරගන්නේ. සීනි පැණි එක හැඳි ගන්නකොට පැණි එකේ උකු ගතියක් දැනෙනවා. එතකොට අපි බැදගත්ත දෙල් ටික එකතු කරගන්න. දැන් දෙල් එකට අර පැණි ටික එකතු කරගන්න හොඳට කවලම් කරගන්න. එතකොට හොඳට කවලම් කරලා මේ දෙල් එකේ පැණි ටික ගෑවුනහම තමයි පැණි ටික දෙල් එක ඇතුළට යන්නේ. ඔයාලට එයා ෆ්‍රයර් එකක් නැත්නම් මේ දෙල් ටික ගැඹුරු තෙලේ බැද ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අමු දෙල් ගැඹුරු තෙලේ බැද ගන්නකොට ගොඩක් තෙල් ප්‍රමාණයක් යනවා. එතකොට ඒක අඩු කරගන්න මේ දෙල් ටික හීනියට කපලා අවුවේ ටික දාලා අර වතුර ගතිය අඩු වෙනකම් වේල ගන්න. දැන් නම් පැණි ටික දෙල්වට උරාගෙන තියෙන. ඉතින් මේ දෙල් පැණි එක හරිම රසයි. තේ එක්ක හරියට ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට රසම රස දෙල් පැණි දාලා හදන්න. ආපහු අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ කිචන් විත් මමි. ආයුබෝවන්.